ඉන්දියාවත් හැක් වෙයි. ඩොලර් බිලියන 25ක් මිස් වෙයි. සයිබර් මූල්‍ය අපරාධ වලට ලක්වීම හේතුවෙන් ඉන්දියාවේ මිලියන 2.5කට ආසන්න පිරිසකට පසුගිය වසරේදී පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක් ආයිමි වෙලා තියෙනවා. අන්න මේ වගේ ඒවා තමයි ඕනේ. ඉන්දියාවෙත් තියෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක්ද අපේ බිග් බොස්ම දෙහෙත් අගමැති ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ හිටපු ඩයල් එකක් දෙහෙත් මුදල් ලේකම්වදියට ඉන්නේ. ඒගොල්ලොත් පොහොසත් රටක් හදන්න යන ගමනේද මේ හැක් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒගොල්ලෝ කියයි දන්නේ මා ඊමේල් කා නැත. මට හැකර් කම්පැනිත් නැත. සොෆ්ට්වෙයාර් කම්පැනිත් නැත. ලෝක සභාව මතමින් මෝඩි එම ප්‍රකාශයක් කිරීමට ගොඩක් දුරට ඉඩ නැත. ලබන සතියේ කිව්වොත් අපි කියනවා ෂුවරකටම ඩොලර් යූරෝ තවත් නැගී. සාලිය කුමාර ගුණසේකරගේ සටහන රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයක ගැනුම් හා විකුණුම් අනුපාතය ඊයේ දිනේදී ඉහළ ගොස් තිබුණු බව තමයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය ඊයේ දිනේදී රුපියල් 325.982ක් දක්වා සහ විකුණුම් අනුපාතයේ රුපියල් 335.7.446ක් දක්වා ඉහළ ගොස් තිබුණු බව තමයි එම වාර්තාවේම එලෙස සටහන් කර තියෙන්නේ. මේ අරුණ පුවත්පතේ සටහනක එලෙස වාර්තා කර තියෙනවා. තව පෝය 43කින් ඒ කියන්නේ වෙසක් පෝය 3කින් සමහර වෙලාවට රුපියල වෙනුවට සෝමාලියාවේ සිලින් එක හඳුන්වලා දෙයිද කියලා කියන්න නම් දන්නේ නැහැ. එහෙම try එකක් තියෙනවද දන්නේ නැහැ. වඳින්න ලොකු දේවල් සීන්න ඕනේ. දුන්නු රට තිබුණු විදියට තියලා යන්න පුළුවන් නම් පින් අයිති වෙයි. ලොකු දෙයක් ඕනේ. රුපියල් 2-3ක් හරි ඉතුරු කරලා තියලා යන්න පුළුවන් නම් පින් අයිති වෙයි. අගමැතිනියගේ නම හා රුව යොදා සැකසූ ව්‍යාජ පුවත්වලට රැවටෙන්න එපා. අගමැති කාර්යාලය කියනවා. ගායත්‍රී ගීගනාරච්චිගේ සටහනක වාර්තා කරන්නේ අගමැතිනිය ආචාර්ය හරණි අමරසූරියගේ නම ඡායාරූප වීඩියෝ දර්ශන විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවලට නිල ලාංඡන ව්‍යාජ ලෙස භාවිතා කරමින් නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසන්දනය වන බව තොරතුරු අනාවරණය වී ඇති බව කියනවා. රජයට සහ අගමැතිවරයාගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එමගින් අවධාරණය කර තියෙනවායි කියලායි වාර්තා කරන්නේ. මේවට අඬනවද hina වෙන්නද කියලා කල්පනා කරේ. ලෝකෙට මඩ හොයාගත්ත අය fake account factory අයිතිකාරයෝ, ගොබ factory, tick account factory, මඩ factory කියලා අයිතිකාරයෝ මේව කියනකොට මේවට hina වෙනවද අඬනවද කියලා කල්පනා කළේ. මේව කරා නම් එහෙම රාජපක්ෂලා හරිනම් කම්ප්ලේන් දාන්න කියන රාජපක්ෂලට ගහපු මඩවලට රාජපක්ෂලා CID එකේ 4 වෙනි දක්වේ කාමරයක් පොලියට අරන් අතර වෙන එක ලේසි. ඒ ඉතින් දාන්නත් වෙන පැමිණිලි වලට එහෙමනම් 4 වෙනි තට්ටුවෙන් බෝඩ් වෙන එක ලේසි රාජපක්ෂලට ගාපු මඩ කන්දරාවට. බෝධනාශක අනතුරු සහිතයි. දැන් ඔය පරිබෝධකයෝ ගැන්නනේ. ඒ ෆයිල් එකට මොකද උනේ? ඒ සල්ලි වලට මොකද උනේ? බලාගෙන 20යි 29 පරිබෝධක ෆයිල් එකක් හැදෙන්න පුළුවන්. නිල් පාට බස් එකක් පාක් වෙන්න පුළුවන්. අන්තිමට 68 ලක්ෂයට රැවට්ටුවා. රිලවුන්ට දූපතක් දෙනවයි කියලා රිලවුත් රැවට්ටුවා. දෙගොල්ලොම රැවට්ටුවා. භාණ්ඩ ආනයන වියදම 125කින් ඉහළට. මුල් මාස 4 ආනයන වියදම ඩොලර් මිලියන 8228ක්. වැඩිම වියදම වන ඩොලර් මිලියන 2168ක් ඉන්ධන ආනයනයට. මෝටර ආනයන වියදම 333කින් ඉහළට. ආහාර හා පාන වර්ග සහ එළවලු ආනයන වියදම් ඩොලර් මිලියන 612ක් සහ 134ක් දක්වාත් පහළට කියලා තමයි මේ වාර්තාවේ සටහන් කර තියෙන්නේ. බැරිද දන්නේ අර එකතු කරලා තියෙන කෝටි ලක්ෂයෙන් මොකක් හරි කරන්න. 76ක් නම් කෝටි ප්‍රකෝටි ගාණෙන් හොරකම් කරපු රටක්. 77 කෝටි ලක්ෂයක් සේව් කරපු රටක්. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන වගේ ඉස්සර නිදාන උඩ හිඟා කෑවා. දැන් නිදානයක් උඩ කෙඳිරි ගන්නවා. පුළුවන් නම් දෙමුකෝ තුන් වේල කන්න පුළුවන් රටක් හැදෙන එකතු කරපු කෝටි ලක්ෂේ මිනිස්සු අතරේ. No God please no. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ විදිහට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ආවේ පෙත්සමක් බාර දෙන්න. නොවැම්බර් මාසයේදී ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා මීරිගම ආයෝජන කලාපය තුල පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයත් එක්ක. අපේ රටේ මේ තාක්කල් පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුණේ නැහැ. අපේ රටේ තිබුණේ පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන පමණයි. නමුත් පළවෙනි වතාවට අපේ නිදහස් අධ්‍යාපන ඉතිහාසයේ අවුරුදු 70කට පස්සේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. එහි මුල්ගල් තියන්න
පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුවට පැමිණෙන චාල්ස් කුමාරයා යොදව ගන්නවා කියලා SP ඉසානායක ඇමතිවරයා බොහොම පැහැදිලිව ඔක්තෝබර් 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙන්න මේ චාල්ස් කුමාරයා අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මුල්ගත් ලැබීමට එරෙහිවත් අනිත් පැත්තෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමකට එරෙහිව තමයි අපි අපේ විරෝධය ප්‍රකාශ කරලා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට මේ පෙත්සම බාර දුන්නේ. එතකොට ඔක්තෝබර් 9 වෙනිදා ආණ්ඩුවෙන් කියපු ප්‍රකාශයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අපි පෙත්සමක් බාර දෙන්න එනවා කියන ආරංචියට ඊයේ නිවේදනයක් නිකුත් කරා. චාල්ස් කුමාරයා මේ මුල්ගත් ලැබීමට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහුගේ ලංකාවේ සංචාරය තුළ කිසිදු ආකාරයක මෙවැනි වැඩසටහනක් නැහැ කියලා. නමුත් අනිත් පැත්තෙන් මේ අපේ රටේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා ඔක්තෝබර් 9 වෙනිදා SP සානායක අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරපු. ඒතකොට අපි අහන්නේ දැන් කවුද බොරු කියන්නේ? එංගලන්තයේ ආණ්ඩුවද? එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවද? අධිකරණයට වඩා උත්තරීතරයි කියලා ආණ්ඩුවම කියපු පාර්ලිමේන්තුවේ SP සානායක අමාත්‍යවරයා බොහොම පැහැදිලිව කියනවා අද අප සූදානම් වෙලා තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජනායකගේ උළෙල වෙලාවේදී අධිකාරී ජනාධිපතිතුමා හා චාල්ස් කුමාරව අතින් මේ විශ්වවිද්‍යාලේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි කියලා. අපිට කියන්න තියෙන්නේ මේ ඉන්නේ චේතිය රජුරන්ගේ ඇමති මණ්ඩලයේ SP දිසානායක තමන්ගේ නමටම ගැලපෙන විදිහට සුපිරි බොරු දිසානායක බවට පත් වෙලා අපේ රටේ අධ්‍යාපනය විනාශ කරනවා. මේ විශ්වවිද්‍යාලයටත් ජේම්ස් පැකර්ට දෙන්න වගේම බදු සහන දෙනවා අවුරුදු 25ක් යනකම්. රේගු බදු, වරාය බදු, ගොන්තර බදු, අරබදල් බදු කිසිවක් අය කරන්නේ නැහැ මේ විශ්වවිද්‍යාලයට. කැසිනෝ පන්තර සමාන පනතක් ගහලා තමයි මේ විශ්වවිද්‍යාලය හදන්න යන්නේ. ඒ නිසා අපි මේ චාල්ස් කුමාරයා මේකට මුල්ගත් තිබ්බත් නැතත් ඔහු මේක අකුලා ගැනීම මේ රටේ ජනතාවගේ ජයග්‍රහණයක්. මේ මීරිගම විශ්වවිද්‍යාලයේ අකුලා ගන්නා තුරු අපි මේ විරෝධතාවය අඛණ්ඩව අරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අපි කියනවා රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල හදමින් මේ රටේ අධ්‍යාපනය විනාශ නොකර තමන් කැමති තමන් ලොල් වෙච්ච සූදුව වෙච්ච කැසිනෝ ඇමතිකම බාරගෙන SP දිසානායකට වැඩ කරන්න කියලා මේ වෙලාවේ කියනවා. වසර 3කට පසුව පෙට්‍රල් 400 සීමාව පනිනවා. ආශිකා ජයවීරගේ සටහනක වාර්තා කරන්නේ ලංකා කඳු තෙල් නිතිගත සංස්ථාව සියලු වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ඉක්ුත් මැයි දෙවනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් අදාළ වන බව තමයි එලෙස සටහන් කර තියෙන්නේ. කෙසේ වෙතත් මුකුත් වචනයක්වත් කියන්න බෑ. කරන දේ කිව්වා, කියන දේ කොලා. එච්චරයි නේද? සහන ආධාර දුන්නා කිව්වා, තව චුට්ටක් වැඩි කරන්න වෙයි කිව්වා වගේම කළා. ඉතින් ප්‍රශ්නයක් නෑ. සන්තෝෂයි දුකයි ලැජ්ජාවයි තුනම එක තැන පරණ රේට් එකට ගහගෙන රැලියට ගියා. අලුත් රේට් එකට ගහලා කොටගල පහලා පැනලා කන්ද බෑලා ගෙදර ආවා. හර්ෂණ සූර්යා පෙරුම ද්විත්වපුර වැසියෙක්ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා. මාළඟ තොරතුරු නෑ. සොයා බලන්නම්. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස කියනවා ශාම්නුවන් ගණේවත්තගේ සටහන මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යා පෙරුම ද්විත්වපුර වැසියෙක් දියන්න ගැන මෙහිදී මාධ්‍යවේදීන් කීප දෙනෙකු විමසා සිටි අතර එයට පිළිතුරු ලෙස ඇමති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධ තොරතුරු තමා සතුව නැති බවයි. ඒ ගැන සොයා බලන්නම් කියලා තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මම ඕවා දන්නේ නැහැ. මම ළඟ තොරතුරු නැහැ. ස්ක්‍රිප්ට් එකෙන් පිට ආන්න එපා කිව්වට උත්තර දෙන්න මම ඕවා දන්නේ නැහැ. අවුරුදු එකමාරක් පාර්ලිමේන්තුවේ හිටියා. ද්විත්වපුර වැසියෙක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැලු. හැබැයි අපි දන්නවා අර්ජුන මහේන්ද්‍රන් ගැන. අපි බැසිල් ගැන දන්නවා. අපි ගෝඨ ගැන දන්නවා. අපි ඩයන ගැන දන්නවා. අපි අපේ ඩයල් එක ගැන දන්නේ නැහැ. ඒව තමයි මොනවද අප්පා මේගොල්ලන්ට උනේ 3159 වෙච්ච ගමන් ඩොලර් මිලියන 2.5ක් හැකර්ස් අතර ගියේ නොසලකිල්ල නිසා CID අධිකරණයට දන්වනවා. ඉෂා රත්නකාරගේ වාර්තාවක සටහන් කරනවා. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක මුදලක් හැකර් ගිණුමකට බැර කර ඇත්තේ කිසිදු තොරතුරු විමසීමකින් තොරව බව විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා. මහා භාණ්ඩාගාරය හරහා ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් ගෙවීමේ කටයුතු කළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුල් ගිවිසුම් පිළිබඳ කරුණු විමසීමක් කර හෝ කිසිදු තොරතුරු විමසීමකින් තොරව එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ඕස්ට්‍රේලියා නම ආයතනයේ ඊමේල් ලිපිණිය හරහා ලැබුණු ඉන්වොයිස් එකක් මත පදනම්ව ණය ගෙවීම කර තිබෙන බව තමයි එම සටහනේ වාර්තා කර තියෙන්නේ. ලොකු සීන් මෙගා ප්‍රයිස් මුකුත් ඕනේ. අපේ පොකට් එක හැක් නොකර තිබුණොත් පින් අයිති වෙයි. මොකද අපිට එක පොකට් එකයි එක පර්ස් එකයි. අපිට කොහෙන්ද ඩබල් පොකට්. ක්‍රෙඩිට් කාඩ් පොලියත් ඉහළට. මෙලට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සියයක් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා වන පොලි අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටින බව තමයි එම වාර්තාවෙන් සඳහන් කර තියෙන්නේ. මාත් එකට කියමු බලන්න. අද මුළු රට එක මිටකට රට
ඉතුරු කැල්ල හමාරුද හරි කවන්නේ only talks no action ඒත් කමන්නේ talks හරි තියෙනවනේ ඒක හරි ඉතුරු වුණානේ ඒ මත කියලා නේ ඔය කියන්නේ නොකිය ටිකක් තේරෙන්නේ නැති මාප්‍රාණ වචන වලින් අද රජය වැඩ කරන්නේ ව්‍යාපාරිකයා රැකෙන ව්‍යවසායකයන් නැසෙන විදිහට එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමෙන් චෝදනාවක් සුජීව තත්සර සහ චමින්ද සිල්වගේ සටහනක වාර්තා කර තිබෙනවා වත්මන් රජයේද තමන්ව රැමටීමට ලක් කර ඇතැයි ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදය ප්‍රකාශ කරනවා මේ තත්ත්වය තුළ ආර්ථික මර්ධන වැඩපිළිවෙළද ක්‍රියාත්මක ව ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංසදයේ නියෝජිතයෝ ප්‍රකාශ කර තිබෙනවා මේදී අදහස් දැක්වූ ටානියා අබේසුන්දර අපි රටට වැඩිපුරම ආර්ථික දායකත්වයේ දක්වන පිරිසක්. නමුත් හැම රජයක්ම වගේ මේ රජයත් අපිව රැවටීමකට ලක් කරලා තියෙනවා. අපි අද කබලෙන් ලිපට වැටිලා ව්‍යවසායකයන් ලෙස මේ ඊටාම කනගාටුදායක තත්වයක් කියලා තමයි ඔවුන් එලෙස ප්‍රකාශ කර තියෙන්නේ. අද රජය වැඩ කරන්නේ ව්‍යාපාරිකයෝ රැකෙන ව්‍යවසායකයන් නැසෙන විදිහට මෙහෙම ගියොත් කෝටිපතියෝ 150ක් එකතු ඉතුරු වෙලා ඉතුරු බැලන්ස් එක වැළලෙන සයිස් එකක් තමයි තියෙන්නේ. කෙසේ වෙතත් කවන්නේ සමහර සෙට් 100ත් එක්ක ඉන්නකොට නම් පොරවල් සහෝදරයොත් එක්ක ඉන්නකොට අනේ මන්ද නිකන් චොර 7යි වගේ සමහර පොරවල් කෙසේ වෙතත් කවන්නේ දැන් නම් ලක්ෂපතියෝ මාකට් එකට ගියාමත් ඇඟේ හැප්පෙනවා. කෝටිපතියෝ සුපර් මාකට් එකෙත් ඇඟේ හැප්පෙනවා. බිලියනපතියෝ මෙහා පැත්තේ මෝල් එකට ගියාමත් ඇඟේ හැප්පෙනවා. රුපියල තවත් උඩට ශාම්